හරියට වසන් නැතුව මේව කඩාකප්පල් කරන්න බෑ. අපි එහෙම කරෙත් නෑ. ඉතින් අපි කිසිසේත්ම මේ කල් දැමීමට සම්බන්ධ නෑ. සමගිචන බලවේගයේ උඩුනුවර ප්‍රධාන සංවිධායක නීතිඥ මාධව ජයවර්ධන ඇතුළු පිරිසක් පසුගියදා උඩුනුවර ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේදී දේව කනලවක් කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා නවතා දැමිය යුතු බව කියා සිටියා. රටේ අලුත් ප්‍රතිසංස්කරණ ගෙනල්ලා තියෙනවා. ඒක දැන් අපේ රටේ සංස්කෘතියට අපේ රටේ තියෙන මේ ක්‍රමයට ගැලපෙන්නේ නැති විදිහට තමයි මේකත් මේ අලුත් විදේශ රටවල් වල කොමනාවට තමයි එක එක ප්‍රතිසංස්කරණ ගෙනල්ලා රට විනාශ කරගෙන යන්නේ. හරියට වසන් නැතුව මේව කඩාකප්පල් කරන්න බෑ. අපි එහෙම කරෙත් නෑ. ඉතින් අපි කිසිසේත්ම මේ කල් දැමීමට සම්බන්ධ නෑ. දැන් විපක්ෂයේ අපි කිසිසේත්ම විරුද්ධ නැහැ ප්‍රතිසංස්කරණ. මම එකක් කියන්නේ අපි කැමති මේක තව වේගවත් වෙනවා. ඕන්න නැත්ත කතාව. මාර කටු සොහෙම ඉන්නවා මේ ශනිකව පාට වෙනස් කරන්න පුළුවන්. දැන් විපක්ෂ නායකතුමාටත් ඒ විදිහටම හැසිරෙන්න වෙලා තියෙනවා. දැන් පහුගිය දවස්වල ඉස්සර වෙලා කිව්වා මේ අධ්‍යාපනයේ අසභ්‍යකරණයක් තියෙනවා මේක නවත්තන්න ඕනේ. එහෙම කියලා තවමත් ඔය තම තමන්ගේ කණ්ඩායම් දාලා උද්ඝෝෂණත් කරනවා අසභ්‍යකරණයක් ගැන කිය. හැබැයි ඊයේ දවසේ ප්‍රකාශයක් කරනවා මේ අපි කිව්වෙත් නෑ ආණ්ඩුව තමයි මේක නවත්තලා තියෙන්නේ. ඇයි මේක නැවැත්වෙන්නේ මාර කතාවක්. ඒ වගේම ඔය පහුගිය දවස්වල පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ වැඩසටහනම් කිරි ක්‍රියාවලිය ගත්තා. තමනුත් සම්බන්ධ වෙලා පවත්වපු කමිටුවකින් ගතපු තීරණයක් විදිහට තියෙන එක. එළියට ඇවිල්ලා වෙන ප්‍රකාශයක් කරනවා. ඒතකොට අර ලැජ්ජාවක් කියන දෙයක් නැතිම විදිහේ ක්‍රියාවලියකට අවතීර්ණ වෙන්න වෙලා තියෙනවා. උන්ට ස්වභාවික සටන් පාට නැති කෘතිම ලෙස මවා ගන්න සටන් පාට ඇතුලේ තියෙනවා. මේ විපක්ෂයේ විශේෂයෙන් මේ සජබේ ප්‍රමුඛ කණ්ඩායම හැම දෙයකම මේ අසභ්‍ය කතාවක් ඇඳ ගන්නවා. සමාජයේ මොනවා කරත් ඒ අසභ්‍ය ජාතික කතාවකින් තමයි උත්තරයක් හදන්න උත්සාහ කරන්නේ. නැත්නම් සමාජය නොගෙනිය යුතු තැනකට ගෙනියන්න උත්සාහ කරනවා. ඒතකොට මේ සිද්ධි වල ඇත්ත තත්ත්වය වෙනුවට Tamanට සර්වයිව් වෙන්න පුළුවන් සීමාවක් අරගෙන ඒ සීමාවෙ මොකක් හරි කුණුහරුපයක් අසභ්‍ය කතන්දරයක් ගොතනවා අරකට ඇටච් කරලා. ඊට පස්සේ ඇත්ත කතාවේ සමාජයට ගන්න බෑ. දැන් අධ්‍යාපනයේ ප්‍රශ්නේදී උනත් ලොකු උත්සාහයක් දරුවා මේ අසභ්‍ය එකක් මේක මොකක් හරි දෙයක් කරන්නේ කියන වචනයත් එක්ක ගත්තම මේ මුළු ක්‍රියාවලියම මේකට නැඹුරු වෙලා තියෙනවා. මම අහන්නේ සජබේ අදහස පිළිබඳව කාටද ක්‍රියා අදහසක් ආවේ කියන්නකෝ. දැන් මෙතුමන්ලා කියන විපක්ෂය ඉන්නේ ආණ්ඩුවට මග පෙන්නන්න. දැන් මොකද්ද පෙන්නපු මග?